පටසිරි අඩිලු තියලා කපන්නේ. ඔය කරලා තියෙන්නේ මම. ඒ කනවා. ඒ මොකද? ඔයි. එලිසබෙත් කන. මේක අල්ලගෙන. අද වතුර තියෙනවා. යාළුවනේ ඉතින් කොහොමද කාලයකට පස්සේ මම vlog එකක් කරන්න කියලා බැලුවේ. දැන් අපි දැන් ඉන්නේ සිරිමැදුර හොස්ටල් එකේ. ඒකේ ඇත්තට වීඩියෝ කරන්න එහෙම දැන් නැති හින්දා දැන් මම මේ උඩ තට්ටුවට ඇවිල්ලා තමයි වීඩියෝ කරන්නේ. උඩ තට්ටුව කියන්නේ ස්ලැබ් එකට ඇවිල්ලා. මේක වීඩියෝ කරන්න දැන් නැති හින්දා තමයි මට vlog ගන්න පරක්කු ඉස්සර වල ඉන්නා වගේ සැප ජීවිතයක් නෙවෙයි දැන් ගත කරන්නේ. කාමරේ 8 දෙනෙක් ඉන්නවා. කාමරේ ඇඳ උඩ තමයි කන්නේ බොන්නේ නිදාගන්නේ වැඩ කරන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඔහොම තමයි මේ දවස් ටිකේ වෙච්ච දේවල් මේ පොඩි මියුසිකලි ඉස්තටිකල් බ්ලොග් එකක් කරන්න කියලා බැලුවේ. මේ ටිකේ වෙච්ච දේවල් මං කෙටියෙන් කියන්න. කෙටියෙන් කිව්වොත් මොනවද අතර මේ ටික උනේ? එක්සෑම් ඉවර වුණා. ඊට පස්සේ ගම් වතුර ආවනේ. ගම් වතුර ආවට පස්සේ අපිට නිවාඩු දුන්නා. ගම් වතුරෙන් පස්සේ ඊට පස්සේ ආයෙ අපි ලෙක්චර්ස් පටන් ගත්තා. ඉතින් පටන් ගන්න මේ දවස්වල ලෙක්චර්ස් තමයි තියෙන්නේ. සඳේ ඉඳන් සිකුරාදා වෙනකන් දවසම ලෙක්චර් ඉත ප්‍රැක්ටිකල්. හිරිකටුවේ ගියා. අපි කේක් ගෙනල්ලා කෑවා. පොයි දවසක. කෑම තිබ්බේ නෑ අතර වටේ කොහෙවත් ඒ බාර අපි කේක් තියාලා කේක් දෙකක් ගෙනල්ලා කාමරේ 8 දෙනා බෙදාගෙන කෑවා. පටසිරි අඩිලු තියලා කපන්නේ. අපි කේක් කන්න යන්නේ. මේක ලේයර් එකක් විතරක් ඉතුරු කරගෙන ඉන්නවා. ඒකනේ කිරි බොනකොට මේක කරා. කලින් බඩ පුරව ගන්න අනික. ආසයි. ඔයාගේ ටියාර අද්දකින් කොහොමද නැගි? ඒක මේ තියාගෙන මේ හදන ගමන් කනවා. අර එයා පැත්තේ තියෙන මගේ කැලේක විතරයි ෆුල් තියෙන තාම මේක නට මුන්නේ නැතවට මේක මගේ. හදන ගමන් තේ හදන ගමන් මාන්සිරු එක කාලා. ඔය කරලා තියෙන්නේ මම. ඒ කනවා. ඒ මොකද? ඔයි. එලිසබෙත් කන. දන්නේ මේ ටික කන්න. නිව්විය ෆන්ක්ෂන් එක තිබ්බා. හිරිකටුවේ දෙපාරක් ගියා.
ෆීල්ඩ් විසිට් ගියා. පට්ටි පොළ ගියා. අර උසම පොයින්ට් එක ලංකාවේ අන්න එතනට ගියා. සිංගිනියා කියලා ගියා. එහෙනම් ගියේ වලවින්න කාලේ. මම ඔයාලට අපේ සිරිමදු කාමරේ පෙන්නන්නම්. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මම රෙකෝඩ් කරගත්ත පොඩි කෑලි ටික දාලා මම හැදුවා vlog එක. අපි යමු vlog එකට.